මතක තියාගන්න. සෙල්සියස් -18. ඊයද බිඳුවේ සිට සෙල්සියස් -18. හරිද? සෙල්සියස් -18 දක්වා තමයි අතිශීතලය. හරි අතිශීතලය. සාමාන්‍යයෙන් ශීතලය කියන එක නම් අපිට ඔය 15ක් දක්වා වගේ කරන්න පුළුවන්. හරිද? ඒකේ අවුලක් නැහැ. නමුත් අතිශීතලය කියන එක -18 උපරිම -20 තමයි. හරි. උපරිම -20ක් සෙල්සියස් වුණාට බහුලව අපි භාවිතා කරන්නේ -18. අතිශීතලය සඳහා. එතකොට මේ අතිශීතලය කිරීමේදී දැන් කුකුල් මස්නේ කුකුල් මස් වල ඔයාලා දන්නවා දැන් ඕනෑම ආහාරයක් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් නිදහසේ බැඳ තබන ජලය සහ ලිහිල්ව දැන් මේ අර ආහාරයත් එක්ක තදින් බැඳලා තියෙන ජලය තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් ආහාරයක් නරක වෙන්න ඍජුව බලපාන්නේ මොකද්ද? ආහාරයත් එක්ක නිදහසේ බැඳ තබන ජලය. ඒවා නිතා ඉක්මනින් වැදගත් වෙන්නේ. නමුත් ඒ ආහාරයත් එක්ක තදින් බැඳලා තියෙන ජලයයි නිදහසේ බැඳලා තියෙන ජලයයි බොහෝ වෙලාවට අර අපි අතිශීතලයට දාව ගමන් ඉක්මනින් ගල් වෙන අවස්ථාවදී ඒ ඉක්මනින් ගල් වෙන අවස්ථාවේදී ආහාරයට ඍජුව හානියක් වෙන්නේ නැහැ. හරිද? නමුත් ඔය කාලීනව ඕක ගල් වෙලා යනකොට ආහාරය සඳහා මොකක් වෙනවද? අර ආහාරයේ තියෙන පඩ කොටස් ඉරලා ගිහිල්ලා ආහාරය තුළ තියෙන ජලාංශ අයිස් බවට පත් වෙනවා. ඒතකොට අතිශීතලයේ තියෙන ප්‍රධානම අවාසියක් තමයි ආහාරය තුළ තියෙන පඩ කොටස් සම්පූර්ණයෙන්ම කාලයක් යද්දී විනාශ වෙලා යනවා. හරි. ඒක අතිශීතලයේ කරන්නේ සෙල්සියස් අංශක -18 අගය තුල. ඒක තමයි අතිශීතලයේ තියෙන ප්‍රධානම මේ පොයින්ට් කරගන්න ඕනේ කරුණ. අතිශීතලයේ තුල. එතකොට අපිට ඕකේ ගන්න වෙන උත්තරේ තමයි අතිශීතකරණය කරන ලද කුකුල් මස් දිගු කාලයක් ගබඩා කර තැබිය හැකියි. හරි. ඊළඟට එන්න දෙක. දෙවැනි ප්‍රශ්නේ අහලා දෙන මිනිස්යන්ගේ ආහාර වේලට පළතුරු වලින් ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ මොනවද කියලා අහලා තියෙනවා. දැන් උත්තර විදියට ඔයාලට දෙනවා බලන්න. පළවෙනි එක විටමින්, දෙක කාබෝහයිඩ්‍රේට්, ඊළඟට තුන ඒකේ තුන khනිජ. ඊළඟට දෙවෙනි උත්තරේ දීලා දෙනවා විටමින්, ජලය සහ මේදය. ඊළඟට තුන්වෙනි එකේ කියලා දෙනවා විටමින්, ප්‍රෝටීන් සහ මේදය. ඊළඟට කියලා දෙනවා හතරවෙනි එකේ ජලය, ප්‍රෝටීන් සහ khනිජ. පස්වෙනි එකේ කියලා දෙනවා ජලය, කාබෝහයිඩ්‍රේට් සහ මේදය. ඒක ටික දීලා දෙනවා. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ දැන් මිනිස්සෙක්ගේ ආහාර වේලට පළතුරු වලින් ප්‍රධාන වශයෙන් හම්බෙන්නේ මොනවද? හරි පළතුරකින් දැන් සාමාන්‍යයෙන් අපි පළතුරු ගන්නකොට අපි ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට් බලාපොරොත්තු වෙනවානේ. ශක්තිය නිෂ්පාදනය සඳහා කාබෝහයිඩ්‍රේට් ප්‍රධානව අපි බලාපොරොත්තු වෙනවා. හරිද? ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊළඟට දැන් එහෙම කාබෝහයිඩ්‍රේට් දෙන උත්තර දෙකක් තියෙනවානේ. පළවෙනි උත්තරේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා, දෙවෙනි උත්තරේ